හයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉතින් අලුත් සතියක ආරම්භක දවසක්. මේ තියෙන්නේ මම පාන්දරම නැගිටලා හදපු පාන් ටිකයි රෝස් පාන් ටිකයි. ඉතින් ඒ ටික කඩේට යවලා මම දැන් හදන්න යන්නේ බටර් කේක් එකක්. කිලෝ 1.5 බටර් කේක් එකක ඕඩර් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මම මෙතනදී අරගෙන තියෙන්නේ බිත්තර ග්‍රෑම් 375යි. සීනි ග්‍රෑම් 375යි, බටර් ග්‍රෑම් 375යි. ඊට පස්සේ ඒකට පාන් පිටි ග්‍රෑම් 375යි, බේකින් පවුඩර් ග්‍රෑම් 4යි. ඉතින් හොඳට බීට් කරලා අරගෙන අවසානට පිටි බේකින් පවුඩර් දාලා කලවම් කරලා ගන්න තමයි තියෙන්නේ. කේක් බැටර් එක නම් දැන් මම හදාගෙන ඉවරයි. මේක මට තියෙන දැන් සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් බේක් කරගන්න. කේක් එක බේක් වෙනකන් මම දැන් හවස කඩේට දාන්න තියෙන රාත්තල් පාන්, රෝස් පාන් ඒ ටික හදාගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ උදේම අර මම හදපු බටර් කේක් එක.
මේ පෙතිපාන් නම් මම උදේ පාන්දරම තමයි හදාගත්තේ. 6ට විතර වගේ දැන් ඒ ටික බෑවා. තව ටිකක් වෙලා තියන්න ඕන නිවෙන්න. හොඳට නිවුණට පස්සේ තමයි පෙති කපලා පැකට් වලට දාගන්නේ. ඒ වැඩ ටික ඉවර වෙලා මම ඔන්න දැන් තමයි උදේට කන්න යන්නේ. ඉතින් බලමුද මොනවද තියෙන්නේ කියලා. තක්කාලි හොදි තිබ්බා, කොහිල ඇඹුලක් හදලා තිබ්බා, තව තිබ්බා ඇම්බරෙල්ලා. ඉතින් ඒ වගේම චුට්ටු චුට්ට බෙදාගෙන උදේට කන්න තමයි දැන් මම මේ යන්නේ. උදේට කෑමත් කාලා ටිකක් වෙලා එද්දී පාන් ටික පිපිලා. ඉතින් ඒ නිසා දැන් වෙලාව 12 මාරට වගේ ඇති. ඒ නිසා දැන් මේ ටික බේක් කරලා ගන්න තමයි යන්නේ. ඒ ටික බේක් වෙන අතරේ මම කරන්නේ ඊළඟට පෙති පාන් ටික පැකට් වලට දාලා අහුර ගන්න එක. මැෂින් එකට දාලා පෙති කපාගෙන මේ විදිහට පැකට් කරන්න තමයි තියෙන්නේ. සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ග්ලව්ස් එකක්වත් දාන්න නැතුව නේද මේ වැඩ කරන්නේ කියලා. හැබැයි ඉතින් හැම වෙලේම වැඩක් පටන් ගත්තී මම අත් දෙක හොඳට හොදලා තමයි ඒ වැඩේ කරන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා නේද පාන් ටික oven එකට දානවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ දාපු පාන් ටික බේක් කරගෙන ඉවර වුණාට පස්සේ. රෝස් පාන් ටික නම් ඔය තියෙන්නේ තම්බලා. ඒ කියන්නේ තම්බපු රෝස් පාන් කියන්නේ ඕවට තමයි. ඉතින් ඕක ආයෙ පාරක් පීල්ලෙන් ගලවලා අරගෙන මේ විදිහට තැටියට අහුර ගන්න ඕන. අහුරලා ආයෙ පාරක් ඒ ටික රෝස් කරන්න ඕන. ඉතින් ඔයාලත් කැමතිද තම්බපු රෝස් පාන් කන්න? සමහර අය ගොඩක් කැමතියි ඒවා කන්න. ඉතින් ඒ වුණාට අපි කඩේට දාන්නේ නම් හොඳට රෝස් කරපු රෝස් පාන්. ඔන්න ඔය විදිහට තමයි රෝස් කරගෙන ඉවර වුණාට පස්සේ රෝස් පාන් ටිකයි රාත්තල් පාන් ටිකයි දැන් හදාගෙන ඉවරයි. ඒ ටික දැන් කඩේට දෙන්න තියෙන්නේ. කඩේට යන්න කලින් මම හිතුවා වොෂ් එකක් දාගෙනම කඩේට ගියොත් හොඳයි කියලා. මොකද ටවුමට යන්නත් ඕන බේකරියට අවශ්‍ය බරු ටිකක් අරන් එන්න.
දවස ගෙවෙන්නේ ඔන්න ඔය විදිහට තමයි ඉතින්. දැන් ලෑස්ති වෙලා ඉවරයි. වීල් එක ආවහම පාන් ටිකක් දාලා මම යනවා ටවුමට. ටවුමට ගිහිල්ලා ඒ බඩු ටිකත් අරගෙන ගෙදර එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස ගෙවෙන්නේ. අද මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.